හෙලෝ මගේ ආදරණීය යාළුවනේ ඔයාලව අදත් මගේ හැපි ඩී channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා බලනවා ඇති මීරෑ ඉතින් මේ කොහෙද යන්නේ කියලා. ඉතින් දැනටමත් ඔයාලා දන්නවා ඇති thumbnail එකෙන් අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් යාළුවනේ කළුතර KTC ග්‍රාම එකේ කානිවල් එකක් තියෙනවා. අපි මේ යන්නේ විනෝද වෙන්නයි. ඔන්න ඉතින් කට්ටිය ඇතුළට ආපු ගමන් වටපිට බලනවා මොකක්ද මුලින්ම කරන්න කියලා. ඔන්න ඩේනීට එනුයි පුංචි කෝච්චිය යන්න හදන්නේ. ඔන්න දෙන්න පිටත් වෙන දැන් ෂීට් බෙල්ට් එක දාන ගමන් තමයි ඉන්නේ. අයියට නම් යන්න බෑ කිව්වා. අයින එක සෝචියෙන් ගමනක් යන්නේ දැන් හදන්නේ. මෙතනට ආවා ඉන්නවනම් අපිත් ආවලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ටෙනුයි ඩේනි පුංචි කෝච්චිය ගිහින් හින්දා අපේ නංගියෙක් මමයි පුතයි මීමැස්සිගේ පිටේ පුංචි රවුමක් යන්නයි දැන් හදන්නේ. ඩේනිවයි ටෙනුවයි මේක එක්කයි යන්න බෑ. මොකද මට බයයි එයාලව උඩින් එක්කරගෙන යන්න. ඔය කියන්නේ පුතාට වමන යන්න වගේ කියලා. අම්මෝ දැන් නම් මොනකම කරකිල්ලවත්. ඇතියන්ට මේක නැවතුණා. කාලෙකට පස්සේ අපි හොඳට විනෝද වුණා. හැබැයි මේකෙන් බයිනකොට නම් අපි තුන් දෙනාටම හොඳටම කැරකිල්ල. ඉතින් ඔන්න අපේ කෙනෙකුත් කානිවල් එක බලන්න ඇවිල්ලා හිටියා. ඉතින් එයාව අපි දැක්කේ ගොඩක් කාලෙකින් නිසා අපි චුට්ටක් කතා කළා. දැන් අපි කල්පනා කරන්නේ ඊළඟට අපි මොකද කරන්න යන්නේ කියලා. ඊළඟට වන්න අපි සීමලන්තෙට යන්නයි හදන්නේ. මෙතන තිබුණේ බීමට අයිස් කැටමගයක් දාලා මොකද්ද මන් දන්නේ නැහැ දුමක් එවනවා. දුම නිසා අපිට විනාඩි 2-3ක්වත් මේක ඇතුලේ හුස්ම ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා එළියට ආවා. කට්ටියට හිමලන්තේ නැති නිසා මම කිව්වා අයිස්ක්‍රීම් එකක් කාලා කූල් වෙන්න කියලා. ඉතින් මගේ යාළුවේ ඔයා මගේ වීඩියෝ එක එන්ජොයි කරන පල්ලෙහා ලයික් එකක් දාන්නත් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලපු ඔයාට ගොඩක් ස්තුතියි. මම ඌෂා.